අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපේ රටට ලොකු විවසනයක් වෙලා තියෙනවා. මගේ මිනිස්සු අපේ රටේ මිනිස්සු කොච්චර එකකින් නැති වුණාද, කොච්චර දේවල් අහිමි වුණාද, සියලුම දේ නැති වෙච්ච අය ඉන්න, පවුල් වල එක්කෙනා දෙන්න නැති වෙච්ච අය ඉන්න. ඉතින් මේ වෙලා තියෙන්නේ ඇත්තටම අපේ ලංකාවට ගොඩාක්ම ලොකු නරක දෙයක්. මගේ රටේ සියලු දෙනාම ආරක්ෂා වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ වෙලාවේ කරදරයට පත් වෙලා ඉන්න අය බේරගන්න ගිහින් ගොඩක් අය නැති වුණා. ඒ වගේම ඒ කරදරේ නිසා ගොඩක් අය නැති වුණා. ඉතින් සමහර අයගේ තාම මල සිරුරුවත් හම්බ වෙලා නැහැ. එතකොට අපේ හමුදාව ගොඩාක් කැප වෙලා මේ දේවල් වලට කටයුතු කරනවා. ඔයාලා ඕන තරම් දකින්න නැති දේවල්. ඉතින් කිසිම අවසන් ගෞරවයක් නොමැතිව අවසන් ගමන් ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා. ඉතින් දැන් ඉස්කෝලේ යන, පන්ති යන, ඒ වගේම මේ පාර A level ලියන, O level ලියන්න ඉන්න, ඉගෙන ගන්න සියලුම දෙනාගේ මේ වෙද්දී සියලුම නෝට්ස් හැමදේම නැති වෙලා ඉවරයි. ඉතින් මම දැක්ක FB එකෙත් share වෙනවා මේ ඒ කියන්නේ නෝට්ස් ඔක්කොම හදලා තියෙන පෝස්ට් එකක්. ඒකේ සියලුම නෝට්ස් තියෙනවා මං හිතන්නේ. කට්ටියම ඒ අයගේ ළඟ තියෙන ඒවා දාලා හදපු ලින්ක් එකකින් කොහොම හරි තියෙන එකක්. මමත් පුළුවන් විදිහට ඔයාලට ඒ නෝට් දෙන්න බලන්නම්. මගේ ගාව නෝට් නෑ. මම නෝට් හොයලා හරි මොකක් හරි කරලා නෝට් දෙන්න බලන්නම් මේකෙන්. ඉතින් දැන් ඔයාලා ඇත්තටම ඔයාලගේ දේවල් ගැන හිතලා ගොඩක්ම මානසිකව වැටලා ඉන්නේ. ඒත් ඉතින් දැන් මේ දේවල් වෙලා ඉවරයි. ඒව ගැන හිතන්න නෙවෙයි දැන් ඔයාලා හිතන්න ඕන කොහොම හරි මම මෙතනින් නැගිටින්න ඕනේ කියන එක. අපි ඒව ගැන දුක්ුණයි කියලා අපිට ආයේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට නැති වෙන්න තියෙන දේවල් ඔක්කොම දැන් නැති වෙලා නම් ඔයාලා කොහොම හරි කරන්න ඕන. ඔය තැනින් කොහොම හරි ගොඩ එන්න. ඉතින් ඔයාලගේ පන්ති වල ඔය නෝට් වල මම දැන් ගුරුවරු එහෙම ක්ලාස් ෆ්‍රී කරන්න නෝට්ස් ඔක්කොම දෙන්න. ඔය වගේ ගොඩාක් පෝස්ට් FB එකේ ෂෙයා වුණා මම දැක්ක. ඉතින් ඒ අතින් ඒ දේවල් වලට ගන්න ලබා කොහොම හරි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා බය වෙන්න එපා. ඉගෙන ගන්න ඔයාලට උදව් කරන්න ගොඩාක් අය හැමතැනම ඉන්නවා. ඉතින් ඒ අය ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා. ඒ උදව් අරගෙන ඔයාලගේ ඔය නැති වෙච්ච දේවල් ඉක්මනින් ආය ඔයාලා ලබා ගන්න. ඉතින් ඉගෙනීම කියන දේ අතරින් එපා. ඒ දෙයින් තමයි ආය ඔයාලට නැගිටින්නත් පුළුවන්. ඒ දේ මම විශේෂයෙන්ම කිව්වේ ඉගෙන ගන්න ළමයිට. ඒ සියලුම දෙනාට මම ඒක විශේෂයෙන් කිව්වේ. ඉතින් ඒ වගේම අපි ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඔය කියලා තියෙන විදිහට ඉන්න. ඉතින් ඔය එක එක අනතුරු තියෙන තැන් බලන්න යන්න. ඒ දේවල් කරන්න එපා. පරිස්සමින් ඔයාලට ඉන්න තැන ඉන්න. ඉතින් අපි ඉක්මනට ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයෙම කියන්නේ සියලුම දෙනා පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ ඉක්මනට හමු වෙමු.